හායි යාළුවනෝ ඔයාලට සුබ දවසක්. මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ ටෙස්ට් net එකක් ගැන. ටෙස්ට් net එකේ නම තමයි RE Wallet ටෙස්ට් net එක. RE Wallet ටෙස්ට් net එකේ කොහොමද අපි වැඩ කරලා පොයින්ට් එකතු කරගන්නේ කියලා බලමු. මම ඔයාලට හරියට තේරෙන භාෂාවෙන් කොහොමද මේකට sign up වෙන්නේ, මේකට sign up වෙලා කොහොමද මේක ඇතුලේ coin earn කරන්නේ, ඒක ගැන මම ඔයාලට හරියට කියලා දෙනවා. අපි දැන් මුලින්ම ගිහින් බලමු වීඩියෝ එකට. හරි යාළුවනේ, එහෙනම් අපි මුලින්ම ඔයාලා යන්න ඔයාලගේ Chrome browser එකට. මම මෙහෙම Chrome එකට යනවා මගේ. මෙහෙම Chrome එකට ගිහිල්ලා ඔයාලා මෙතන search bar එකේ search කරගන්න RE Wallet කියලා. මෙහෙම RE Wallet කියලා මම search කරනවා. search කරාට පස්සේ ඔයාලට මෙන්න මෙහෙම උඩින් එනවා RE chain කියලා. RE chain කියන කුඩට ඔයාලා යන්න. RE chain කියන කුඩට මම යනවා. ඊට පස්සේ යාළුවනේ මෙන්න මෙහෙම load වෙනවා ඔයාලට. මේකේ තියෙන ඔයාලට බලා ගන්න මෙතන එයාලගේ විස්තර ටික වෙලාවක් යනවා මේක load වෙන්න. ඊට පස්සේ load වුණාට පස්සේ ඔයාලට මෙහෙම පල්ලෙහාට ගිහලා මේකේ විස්තර බලා ගන්න පුළුවන්. මේක යාළුවනේ Apple phone එකක් තියෙනවනේ Apple Store එකෙනුයි Android phone එකක් තියෙනවා නම් App Store එකෙනුයි ගන්න පුළුවන්. අපි දැන් මුලින්ම App Store එකෙන් ගමු. මෙහෙම ගිහිල්ලා ඔයාලා මෙතන ඉරි තුනක් තියෙන ඒ පැත්තේ ඉරි තුන උඩට ටච් කරලා get start කියන කුඩට ගිහිල්ලා ඊට පස්සේ ඔයාලට මෙතන පේනවා RE Wallet කියලා. ඔයාලා යන්න මේ RE Wallet කියන කුඩට ගිහිල්ලා එතන තියෙනවා Play Store එක. Play Store එකේ මාක් එකේ තියෙන ඒ කුඩ එකපාරට ටච් කරන්න. ඒ කුඩ ටච් කරාට පස්සේ යාළුවනේ මෙන්න මෙහෙම Play Store එකට ඔයාලා ඔටෝම Play Store එකට යනවා. ගියාට පස්සේ ඔයාලා මෙන්න මෙහෙම ආවට පස්සේ ඔයාලා මෙතන ඔයාලා install කරගන්න RE Wallet එක install කරන්න. මෙහෙම install කරගෙන යනවා. දැන් මම install කරලා තියෙන හින්දා මගේ මෙතන open කියලා වෙනවා. ඊට පස්සේ install කරලා ඉවරනාට පස්සේ ඔයාලා මෙතන open කියන එක දෙන්න. මම මෙහෙම open කියන එක දෙනවා. ඊට පස්සේ යාළුවනේ මෙන්න මෙහෙම ඔයාලට එනවා RE Wallet එකේ sign up වෙන්න. ඔයාලා මෙතනින් මේ login කියන එක නෙමෙයි මුලින්ම sign up වෙන්න ඔයාලා. sign up වෙලා යාළුවනේ ඔයාලා මේ උඩ තියෙන allow කියලා අන්නේ allow කියන එකට tick එක දාගන්න ඔයාලා. මෙතන මෙන්න මේ tick එක දාගන්න ඔයාලා. ගිහිල්ලා ඊට පස්සේ next කරන්න. next කරාට පස්සේ ඔයාලා මෙතනට දෙන්න ඔයාලගේ email එකක්. ඔයාලා තියෙන email එකක් දෙන්න. මම මෙහෙම email එකක් දෙනවා. ඊට පස්සේ ඔයාලා password එකක් ගහන්න. ආයි මෙතන පල්ලෙහාටත් ගහන්න ඕන පාස්වර්ඩ් එක. හරි. ඊට පස්සේ ඔයාලා මෙතන මම මේ පැත්තෙන් දාගෙන රෙෆරල් කෝඩ් එක මෙතන දෙන්න. ඔයාලා මේ රෙෆරල් කෝඩ් එකෙන් ගියාට පස්සේ ඔයාලට පොයින්ට් 50ක් ඇඩ් වෙනවා. ඔයාලා මේක රෙෆරල් කෝඩ් එකක් දාන්න නැතුව ගියොත් ඔයාලට පොයින්ට් 50ක් ඇඩ් වෙන්නේ නැහැ. ඔයාලා ඕන එක කරලා බලන්න. රෙෆරල් කෝඩ් එකක් දාලා ගියාට පස්සේ ඔයාලට පොයින්ට් 50ක් ඇඩ් වෙනවා. එච්චරයි. ඊට පස්සේ ඔයාලා මෙතන උඩ හරි යාළුවනේ, දැන් ඔයාලා email එකට එනවා මෙන්න මේ කෝඩ් එක. email එකට කෝඩ් එක ආවට පස්සේ ඔයාලා මෙන්න මෙතනට email එකට එතන කෝඩ් එක paste කරන්න. හරි. කෝඩ් එක paste කරලා ඊට පස්සේ ඔයාලා මෙතන පල්ලෙහා nes කියලා තියෙන්නේ. මෙතන nes කියන කුඩ ටච් කරන්න. ඔන්නම යාළුවනේ අපි දැන් sign in වුණා. ඊට පස්සේ ඔයාලා මෙතන මේකත් ඕකේ කරන්න.
හරි යාළුවනේ ඔයාලට මෙන්න මෙහෙම පෙන්නනවා. දැන් ඔයාලා මුලින්ම දැන් මෙතනට ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ ඔයාලා හැමදාම දවස ගානේ ඇවිල්ලා මේකේ ඩේලි චෙක්-ඉන් එකක් තියෙනවා. ඩේලි චෙක්-ඉන් එක කරගන්න. මෙහෙම චෙක්-ඉන් එක කරගන්න හැමදාම. කොහොම ඩේලි චෙක්-ඉන් එක කරලා මෙතනින් ක්ලෝස් කරන්න. ක්ලෝස් කරලා ඉවරලා ඊට පස්සේ ඔයාලා මෙතන ඔයාලට තියෙනවා මෙතන ට්වීට් එක ෆලෝ කරන්න තියෙනවා. ඒක යාළුවනේ මේක කොහොම ඇතුළට ගිහිල්ලා වෙලා ආයි මෙතනින් ඔයාලා එන්න මේකට. ඊට පස්සේ ඒක හරි. ඊට පස්සේ ඔයාලා මෙතන ඩේලි කුකීස් ඒ කියන්නේ යාළුවනේ ඩේලි ආන්සර් එකක් දෙන්න තියෙනවා. ඒකේ මම මගේ Telegram group එකට ඔයාලා join වෙන්න. මගේ Telegram group එකේ මම හැමදාම ඩේලි එක දානවා. ඔයාලා ඒකට join වෙලා ඒ ඩේලි ආන්සර් එක ඔයාලා යාළුවනේ අද ආන්සර් එක මම ඔයාලට කියන්නම් මේකේ. අද ආන්සර් එක තමයි යාළුවනේ C. ඔන්න එතන චෙක් කරන්න ඕලා. චෙක්-ඉන් කියන එක දෙන්න. හරි. මෙහෙම චෙක්-ඉන් කියන එක දීලා ඔයාලට මෙහෙම ඕකේ කියලා ඔයාලට මෙතනත් 30ක් ඇඩ් වෙනවා. මෙහෙම ඔයාලට 30ක් ඇඩ් වෙනවා. ඊට පස්සේ ඔයාලා මෙතන ඕකේ කියන එක දෙන්න. හරි. හරි යාළුවනේ ඒ විදිහට තමයි ඩේලි චෙක්-ඉන් එක කරගන්නේ අපි. ඩේලි චෙක්-ඉන් එක ඩේලි ආන්සර් එකක් දීලා එහෙම කරගන්නේ මේ විදිහට. ඊට පස්සේ යාළුවනේ අපිට ඊළඟට තියෙන්නේ දැන් ඔයාලට මම මුලින්ම කිව්වා අර අතන මුලින්ම 50ක් අපිට ඇඩ් වෙනවා. එතනින් මේ 50යි අපිට ඩේලි ලොග් වෙනවට 30යි. ඊට පස්සේ මේ ආන්සර් එක දෙනවට 30යි. ඒ විදිහට තමයි යාළුවනේ ඔයාලට හැමදාම කියන්නේ ඔයාලට ඩේලි චෙක්-ඉන් එකට 30ක් හම් වෙනවා. ඊට පස්සේ ඩේලි ආන්සර් එක දෙනවට එතනත් 30ක් හම් වෙනවා. ඒ ටික තමයි යාළුවනේ මේකේ කරගන්න තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට මේකේ යාළුවන්ට රෙෆරල් ඉන්වයිට් කරන්න පුළුවන් මෙතන. මේ උඩින් පෙන්නන ඔයාලට ඉන්වයිට් කරන්න පුළුවන්. ඒ ටික තමයි යාළුවනේ මේකේ කරන්න තියෙන්නේ. ඔයාලා පුළුවන්ම තරම් මේකේ පොයින්ට් එකතු කරන්න. පොයින්ට් එකතු කරලා මේකේ මගේ Telegram group එකට ඔයාලා join වෙන්න. මම ඒකේ ආන්සර් එකයි ඔක්කොම ටික දානවා. ඒකෙන් ඔයාලට මේකේ ආන්සර් එක දෙන්න පුළුවන්. එහෙනම් යාළුවනේ ඔයාලට මේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් ඔයාලා මේකට ලයික් එකක් දාන්න, යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. මේ යාළුවනේ අලුත් වීඩියෝ එකකින් හම්බෙන්න බලාපොරොත්තු වෙන්න. අදට මම ඔයාලගෙන් සමු ගන්නවා. ඔයාලට සුබ දවසක්.